කෙලවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මිනිස්සු අපට පමණක් නොව තවත් ජීවී විශේෂ ගණනාවකගේ නිවහන වන්නේ පෘථිවියයි. හැබැයි ඔයාලා දැනගෙන හිටියද මේ පෘථිවිය පහළ වුණේ කොහොමද? පෘථිවිය මත අප පහළ වුණේ කොහොමද කියන කාරණාව ගැන. පෘථිවියේ උපත, ජීවයේ ආරම්භය ගැන මතවාද රාශියක් තියෙනවා. පෘථිවියේ උපත පිළිබඳව පවතින මතවාද අතරින් වඩාත්ම පිළිගැනීමට ලක් වූ මතය වන්නේ නිහාරිකා න්‍යායයි. මොකද මේ නිහාරිකා න්‍යාය කියන්නේ? නිහාරිකා න්‍යායෙන් කියවෙන්නේ වායු හා දූවිලි වලින් පිරුණු විශාල නිහාරිකාවක් ඝනීභවණයට පත්වීමෙන් සූර්යයා, ග්‍රහලෝක සහ ඒවායේ උපග්‍රහයන් නිර්මාණය වුණා කියන කාරණාව. මේ ආකාරයට පෘථිවියේ උපත පිළිබඳව විවිධ වූ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. වසර 1931 දී බෙල්ජියම් ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ජෝර්ජල් ලිමිට්‍රි විසින් ලොවට හෙළි කළේ මහා පිපුරුමක් මගින් විශ්වය තනන බවයි. ජෝර්ජල් ලිමිට්රිගේ අදහසට අනුව එනම් අවුරුදු බිලියන 15කට පමණ පෙර විශ්වය කුඩා අංශ සමූහයක් පමණයි. විශ්වයේ පුංචි ඇණයක හිසක් තරම් කුඩායි කියලා තමයි මේ ලිමිට්රි ලොවට හෙළි කළේ. මන්දාකිනි, තඩු, ග්‍රහලෝක අපේ සිරුරතනිය ඇති පදාර්ථ පවා මේ පුංචි අණු සමූහයේ සිරවී ඇති බවට ලිමිට්රි මතවාද දැරුවා. ඉතින් කාලයක් ගත වෙන විට මෙලෙස සිරවී තිබූ පුංචි අණු පිපුරුමකට ලක් වුණා. ලිමිට්රිගේ මේ මතය දිගටම පැවති අතර වසර 1950 දී බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වූ ෆ්‍රෙඩ් හොයිල් විසින් මේ ලිමිට්රිගේ මතය තහවුරු කළා. ඉතින් අණුවල සිදුව මෙම පිපුරුම බිග් බෑන් ලෙස මේ විද්‍යාඥයා නම් කෙරුවා. මේ අතරතුරදී ශීරපතය නමින් හැඳින්වෙන මන්දාකිනිය මැද මධ්‍යම ප්‍රමාණයේ කහ පැහැති තාරකාවක් නිර්මාණය වුණා. මේ කහපාට තාරකාව මොකක් වෙන්නේ නැතිද? මේ කහපාට තාරකාව තමයි සූර්යයා. ඒ වටා ග්‍රහලෝක නිර්මාණය වුණා. ඒ අතර සූර්යාගේ සිට 3 වන තැන පවතින කුඩා පාෂාණමය ග්‍රහලෝකයක් බිහි වුණා. මේ පාෂාණමය ග්‍රහලෝකය තමයි මේ ඔබත් මමත් ජීවත් වන පෘථිවිය. ඉතින් මේ පෘථිවිය බිහි වුණ මුල් කාලය තුල එනම් පෘථිවියේ ලදරු අවධිය තුල පෘථිවිය අද පවතින ආකාරයටම තියෙන්නේ නැතිද? නැහැ. පෘථිවිය අදට වඩා හාත්පසින්ම වෙනස්. පෘථිවිය පරිණාමය වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. අද මේ අපිට දක්නට ලැබෙන සාගර, ලස්සන නිල් අහස, හරිත වර්ණයෙන් පිරුණ ගහකොළ එදා මේ පෘථිවිය මත තිබුණේ නැහැ. මේකට හේතුව මොකක්ද? ඊට හේතුව තමයි පෘථිවිය උණු ලාවා සාගර වලින් පිරී තිබීම. මේ පෘථිවිය තුල විෂ වායු පෙරිලා පැවතිලා තියෙනවා. මිනිස් වාසයට සුදුසු ඔක්සිජන් අඩංගු වෙලා නැහැ මේ පෘථිවියේ ලදරු අවධිය තුල. පෘථිවියේ ආරම්භක යුග ලෙස හැඳින්වෙන්නේ හඩීන් යුගය. ඉතින් ඒ කියන්නේ පෘථිවිය ජීවයෙන් තොරයි කියන අදහස. ඔක්සිජන් නැහැ කියන්නේ ශාක සතුන් නැහැ කියන අදහස. ශාක මගින් තමයි වායු ගෝලයට ඔක්සිජන් ලැබෙන්නේ. ඔක්සිජන් තිබුණොත් තමයි සතුන් ජීවත් වෙන්නේ. මෙන්න මේ මුල් වසර මිලියන 500 තුල පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණයි. මේ විදිහට තවත් වසර මිලියන 300ක් පමණ යන තෙක් අධික උෂ්ණත්වයේ බලපෑම නිසා පෘථිවිය අධි උණුසුම් කලාපයක් ලෙස පැවතුණා. මේ විදිහට වසර මිලියන 800ක් පමණ යන තෙක් උණුසුම් ලෝහ හා පාෂාණ ආදී ද්‍රව්‍ය සමග ගිනි බෝලයක් වැනි පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙවි තිබුණා. මෙසේ භ්‍රමණය වෙමින් පැවති පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් සිසිල් වීමට පටන් ගත්තා. මේ විදිහට සිසිල් වුණ පෘථිවියේ පදාර්ථයේ අවස්ථා ජල චක්‍රයේ බලපෑම සමග යෝග වී වැසි ඇදහැලීමට පටන් ගත්තා. මේවා සාමාන්‍ය වැසි නොව නොකඩවා ඇදහැලෙන මහා අනෝරා වැසි. මෙම වැසි මේ විදිහට නොනවත්වා වසර මිලියන ගණනාවක් ඇදහැළුණා. පෘථිවිය ජලයෙන් සම්ප්‍රයුක්ත වීම නිසා මෙසේ ඇදහැළුණ වැසි ජලය ගලා යාමට ඉඩක් නැති වුණා. මහා සාගර නිර්මාණය වුණා කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. මහා සාගර ජීවයට රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය පරිසරය සඳහා අඩිතාලම සැපයුවා. මේ විදිහට පෘථිවිය පරිණාමණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජීවයට සුදුසු වාසස්ථානයක් බවට පත් වුණා. මේ විදිහට නිර්මාණය වූ පෘථිවිය මත ජීවය ඉපදුනේ කොහොමද? ජීවය කියන්නේ විශ්වයේ පවතින අතිශය සංකීර්ණ හා අද්භූතම ස්වභාවික සංසිද්ධිය කියලා හඳුන්වන්න පුළුවන්. ජීවයේ ආරම්භය ගැන, ජීවය පැවතගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව ගැන විවිධ විද්‍යාත්මක, ආගමික, න්‍යායාත්මක මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා.
අද අප වටා පවතින මේ සතුන්, ශාක, අනිකුත් ජීවීන්, විවිධ ජෛව පද්ධති ආදී සියල්ලම එකම මූලාරම්භයකින් උපන් බව තමයි විද්‍යාත්මකව පිළිගැනීමට ලක් වෙලා තියෙන්නේ. ජීවයේ ආරම්භය ගැන භූ විද්‍යාත්මකව, රසායනික විද්‍යාත්මකව, ජෛවීය විද්‍යාත්මකව ආදී සියලුම ක්ෂේත්‍රවලින් නිගමනයන්ට එළඹෙන්න පුළුවන්. ජීවයේ ආරම්භය ගැන ආගමික හා දාර්ශනික මතය තමයි ජීවය අධිස්වභාවික බලවේගයකට අයත් බව. නාසා ආයතනයේ ජීවය හඳුන්වන්නේ ඩාර්වින් ඉවලූෂන් සිදු කළ හැකි ස්වයංපෝෂිත රසායනික පද්ධතියක් විදිහට. ජීව පද්ධතියක් ගත්තහම මේ ජීවී පද්ධතිය තුළ ප්‍රජනනය, තොරතුරු සම්ප්‍රේෂණය, ශක්ති සම්ප්‍රේෂණය ආදී විවිධ ලක්ෂණ පවතිනවා. වර්තමාන පිළිගැනීම වෙන්නේ සියලුම ජීවීන් DNA, RNA මගින් ජානික තොරතුරු ගබඩා කරගන්නවා කියන කාරණාව. මේ සැබවින්ම දීර්ඝ සංකීර්ණ ක්‍රියාවලියක්. මෙම සංකීර්ණ ව්‍යුහ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙලා පැවතගෙන ආ බව විද්‍යාත්මක අදහසයි. කෙසේ වුවත් නවීන විද්‍යාත්මකව සලකා බලන විට ජීවයේ ආරම්භය ගැන ස්වභාවික නීතිමත පදනම්ව විවිධ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. ජීවය පිළිබඳව නවීන විද්‍යාත්මක මතය නම් ජීවය අජීවී ද්‍රව්‍ය වලින් නිර්මාණය වූ බවයි. මෙය අජීවී ජනනය හෙවත් ඒබියෝජෙනසිස් ලෙස හඳුන්වනවා. මොකද්ද මේ අජීව ජනනය කියන්නේ? ඒබියෝජෙනසිස් කියන්නේ අජීවී රසායනික ද්‍රව්‍ය වලින් ස්වභාවිකව ජීවය ආරම්භ වූ බව. ඇරිස්ටෝටලනි පුරාණ දාර්ශනිකයන්ගේ මතය වූයේද ඒබියෝජෙනසිස් මගින් ජීවය ආරම්භ වූ බවයි. ඒබියෝජෙනසිස් මගින් මූලිකව ගම්‍ය වෙන්නේ ජීවයේ ආරම්භය රසායනික ප්‍රතික්‍රියා මාලාවක අවුට්පුට් එක බව. පෘථිවියේ මුල් අවධිය තුළ පැවති වායුගෝලය තුළ මීතේන්, ඇමෝනියා වැනි වායු, ජල වාෂ්ප වගේ දේවල් එකතු වෙලා උෂ්ණත්වයේ බලපෑම සමග වෙනස් වෙලා ද්‍රවීභවනය වෙලා සෑදෙන සාගරයේ සාගර පරිසරය තුළ පවතින සරල අණු එකිනෙක ප්‍රතික්‍රියා කරලා ඇමයිනෝ ඇසිඩ්, නියුක්ලියෝටයිඩ්ස්, ලිපිඩ්ස් වැනි ජෛව අණු නිර්මාණය වුණා. පසුව මෙම නිර්මාණය වුණ අණු ස්වයං සංවිධානය වෙලා ප්‍රථම ජීවී පද්ධතිය සඳහා මූලික පදනම සැකසී ඇති බව මෙයින් කියවෙනවා. කෙසේ වුවද ෆ්‍රැන්සිස්කෝ රෙඩි සහ ලුයිස් පාස්චර් විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් අජීව ජනනය පිළිබඳ අදහස වැරදි බව තහවුරු වුණා. ෆ්‍රැන්සිස්කෝගේ සහ ලුයිස් පාස්චර්ගේ පරීක්ෂණවලට අනුව ස්පොන්ටේනියස් ජෙනරේෂන් පිළිබඳ මතය ඉස්මතු වුණා. ස්වයං ජනනය හෙවත් ජීවය ජීවයෙන්ම ජනනය වෙන බව මෙයින් කියවෙනවා. කෙසේ වුවත් මේ ස්පොන්ටේනියස් ජෙනරේෂන් න්‍යාය මගින්ද පළමු ජීවය කෙසේ උපන්නා යන කාරණාව ගැන ගම්‍ය වීමක් වුණේ නැහැ. අප සලකලා බලමු පැන්ස්පර්මියා න්‍යාය ගැන. මෙයින් පැහැදිලි වූ මතය නම් ජීවය පෘථිවියේ නොව විශ්වයේ වෙනත් ස්ථානයක උපන් බවත්, මේ විදිහට විශ්වයේ වෙනත් ස්ථානයක උපන් ජීවය උල්කා, කොමට්, අභ්‍යවකාශ දූවිලි මගින් පෘථිවිය මෙත පැමිණි බවත්. ඉතින් මේ න්‍යාය මගින්ද ජීවයේ මුල් උපත පිළිබඳව පැහැදිලි අදහසක් ලබා ගැනීමට සමත් වුණේ නැහැ. මේ අතර කාලයේදී ප්‍රීමෝඩියල් සූප් න්‍යාය ඉදිරිපත් වුණා. ඇලෙක්සැන්ඩර් ඔපරින් සහ ජේ.බී.එස්. හැල්ඩේන් විද්‍යාඥයන් දෙදෙනා විසින් ප්‍රීමෝඩියල් සූප් න්‍යාය ඉදිරිපත් කරන ලැබූ අතර මෙයින් කියවෙන්නේ පෘථිවියේ මුල් සාගර උණුසුම් රසායනික ද්‍රව්‍ය වලින් පරිපූර්ණ වූ ජෛව සූප් එකක් ලෙස පැවති බව. සූර්ය කිරණ, විදුලි කැළඹීම් සහ උෂ්ණත්වය වැනි ශක්ති මූලාශ්‍ර මගින් මෙම පරිසරය තුළ සරල ජෛව අණු නිර්මාණය වූ බව මේ සූප් න්‍යායෙන් පිළිගැනීමට ලක් වුණා. මේ අතර පැවති තවත් එක් වැදගත් න්‍යායක් තමයි හයිඩ්‍රෝතර්මල් වෙන්ට් තියරි එක. මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ට් තියරි එක තමයි නවීන විද්‍යාඥයින් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වෙන්නේ. ගැඹුරු මුහුදේ හයිඩ්‍රෝතර්මල් වෙන්ට් ආශ්‍රිතව ජීවය ආරම්භ වූ බව මෙයින් කියවෙනවා. මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ට් ආශ්‍රිතව උණුසුම් ජලය, khනිජ හා රසායනික ශක්තිය බහුලව පවතින අතර මෙවැනි ස්ථානවල පවතින අයන් සල්ෆර් කෙමිස්ට්‍රි සහ චෙමියෝස්මෝසිස් වැනි ක්‍රියාවලි හේතුවෙන් ජීවයේ මූලික ශක්ති පද්ධති සඳහා බේස් එක පදනම සැපයුණා කියන එක තමයි මෙයින් කියවෙන්නේ. අපි සලකලා බලමු මිලර් යුරේ තියරි එක ගැන. මේ ශාස්ත්‍රය තුළ විශාල පෙරලියක් ඇති වුණා මේ ස්ටැන්ලි මිලර් සහ හාලර් ඩ්යුරේ විද්‍යාඥයින් දෙදෙනා විසින් 1952 වසරේදී සිදු කළ පරීක්ෂණය. මිලර් යුරේ ටෙස්ට් එකෙන් කළේ පෘථිවියේ මුල් වායුගෝලයට සමාන වායු මිශ්‍රණයක් භාවිතා කරලා විදුලි කැළඹීමක් සිදු කරා. මේක ප්‍රතිඵලයක් විදිහට ඇමිනෝ ඇසිඩ් නිර්මාණය වුණා කියලා මිලර් යුරේ දෙදෙනා සනාථ කරා. RNA වර්ල්ඩ් තියරි එක. RNA කියන්නේ මොකක්ද? රයිබෝනියුක්ලියොක් ඇසිඩ්. DNA අණු ඇතිවීමට පෙර මේ RNA අණුව ප්‍රධාන භූමිකාවක් ඉටු කළා කියන කාරණාව මෙතනදී කියවෙනවා. ජානික තොරතුරු ගබඩා කර ගැනීම, රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම වගේ දේවල් මේ RNA මගින් ජෛවය ආරම්භ වූ මුල් කාලය තුළ සිදු වුණා කියන කාරණාව විශ්වාස කරනවා මේ තියරිය තුළදී.
ප්‍රොටෝසෙල් සහ සෛල ආරම්භය ගැන සලකලා බලමු. ප්‍රොටෝසෙල් කියන්නේ මොකක්ද? ජීවය ආරම්භයේදී ප්‍රොටෝසෙල් ලෙස හැඳින්වෙන සරල සෛල සමාන ව්‍යුහයන් නිර්මාණය වුණා. ලිපිඩ් අණු සංවිධානය වී සෛල පටල සෑදීමත් ඒ තුළ RNA වැනි අණු ආරක්ෂා වීමත් මගින් පළමු සෛල ජීවය උදා වුණා කියලා කියනවා. ලුකා කියන්නේ මොකක්ද? ලුකා කියන ෂෝට් ෆෝම් එකෙන් කියවෙන්නේ last universal common ancestor කියන එක. ලුකා කියන්නේ අද පවතින සියලුම ජීවීන්ට පොදු වූ අවසන් සාර්වජනික පූර්වජයා. ලුකා සංකීර්ණ ජීවියෙකු අතර DNA, රයිබසෝම සහ මූලික මෙටබොලික් පාත්වේස් මේ ලුකා තුළ අන්තර්ගත වුණා. මේක ජීවයේ ආරම්භය දීර්ඝ ක්‍රියාවලියක් බව පැහැදිලි කරනවා. ලෝකයේ ආදිතම ජීවියා වසර බිලියන 3100ක් තරම් පැමිණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන තියෙනවා. වසර 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් ලෙස සිටිය හැකි පොසිලයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එල් සෝබර්ග්නුන් සමත් වුණා. මෙම පොසිල බැක්ටීරියාව එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බව පරීක්ෂණ ප්‍රතිඵල වලින් සොයා ගැනුණා. ඉතින් අපිට මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ලැබුණ අවසන් නිගමනය මොකක්ද? ජීවයේ ආරම්භය පිළිබඳව අධ්‍යයනය අදටත් සම්පූර්ණ විසඳාගත නොහැකි විද්‍යාත්මක ගැටලුවක්. නමුත් අපි කතා කරපු විවිධ තියරිස්, එබියෝජෙන්සිස්, පිරමෝඩියල් සූප්, මිලර් යුරේ ටෙස්ට්, RNA වර්ල්ඩ් සහ හයිඩ්‍රෝතර්මල් වෙන්ට් වැනි න්‍යායන් මගින් ජීවයේ ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව පැහැදිලි වෙමින් පවතිනවා.